මගේ නම සෞභාග්‍යා දිව්‍යාංජලි. මේ වීඩියෝස් වලින් මම අරමුණු කරගෙන තියෙන්නේ පොඩි ළමයිට පාඩම් කරද්දී මතක හිටින්න නැති ලේසියෙන් තේරුම් ගන්න බැරි අමාරු කොටස් ලේසියෙන් මතක තියාගන්න පුළුවන් කෙටි ක්‍රම කියලා දෙන්න. එතකොට මගේ අරමුණ වෙන්නේ සංකීර්ණ පාඩම් කොටස් සරලව උගන්වන එක. කෙටි ක්‍රම පහසු මතක හිටීමේ ක්‍රමත් එක්ක. ඉතින් මම අද තෝරගත්ත කොටස තමයි grade 9 වල තියෙන 6 වෙනි පාඩම මානව රුධිර සංසරණ පද්ධතිය. ඒතර මට ළමයි ගොඩ දෙනෙක් කියපු කතාවක් තමයි ඒගොල්ලන්ට මේ පාඩම පැටලෙනවා මතක හිටින්න චුට්ටක් මතක තියාගන්න හරි අමාරුයි කියන එක. ඉතින් මගේ අරමුණ වෙන්නේ අර සංකීර්ණ කොටස මානව රුධිර සංසරණ පද්ධතිය කියන සංකීර්ණ කොටස රසවත්ව මතක තියාගන්න උගන්වන එක. ඉතින් මම මේ සඳහා පාවිච්චි කරන හරිම සරල රූප සංකීර්ණ හදවත මම සරලව මේ විදිහට නිරූපණය කරලා තියෙනවා. ඉතින් මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න දිගට මේ වගේ වීඩියෝස් මම ඔයාලට කියන්න බලාපොරොත්තු වෙනවා. හරි අපි පටන් ගමු. පළවෙනි වීඩියෝ එකේ grade 9 වල මානව රුධිර සංසරණ පද්ධතිය ගැන කතා කරනකොට මේ දින 6 වෙනි පාඩම අපි කතා කරමු ඉස්සරහම අපේ දේහය හැදිලා තියෙන්නේ කොහොමද කියන එක ගැන. අපේ දේහය හැදිලා තියෙන්නේ තනුම් මේකක නැත්නම් පොඩි මේකකය තමයි සෛල කියලා කියන්නේ. ඊට පස්සේ සෛල එකතු වෙලා සෛල පටක අවයව පද්ධති සහ පද්ධති එකතු වීමෙන් ජීවියා කියන අපිව හැදිලා තියෙනවා. එතකොට මේ පද්ධති කියන ඒවා කීපයක් තියෙනවා අපේ ශරීරයේ හැදිලා තියෙනවා. මොනවාද මේ පද්ධති? ශ්වසන පද්ධතිය, ආහාර ජීර්ණ පද්ධතිය, ප්‍රජනක පද්ධතිය, බහිශ්‍රාවීය පද්ධතිය, රුධිර සංසරණ පද්ධතිය. ඔය වගේ පද්ධති කීපයක්. දැන් ආහාර ජීර්ණ පද්ධතියෙන් කරන්නේ ආහාර ජීර්ණය කරලා දේහයට අවශ්‍ය කරන පෝෂක ඒ අවශෝෂණය වන තත්ත්වය දක්වා පත් කරන එක. ඊට ප්‍රජනන පද්ධතිය කියන වර්ගය ආභෝග කරන එක. ඔය වගේ එක එක පද්ධති වලට වෙන් වෙච්ච අනන්‍ය වෙච්ච කාර්යයන් තියෙනවා. දැන් අද අපි කතා කරන්න යන්නේ මේ මානව රුධිර සංසරණ පද්ධතිය මොනවද මේ කරන්නේ කොහොමද මේ process එක වෙන්නේ කියන එක ගැන. ඉතින් මේ මානව රුධිර සංසරණ පද්ධතිය ගැන කතා කරනකොට ප්‍රධානම අවයවයක් තමයි අපේ හදවත කියලා කියන්නේ. මේ හදවතෙන් තමයි අපේ ශරීරයට ඕන කරන විශේෂිත පාදාන්ත දක්වා ඕන කරන රුධිරය පොම්ප කිරීම කරන්නේ. එතකොට මේ හදවත අපි දන්නවා හදවත කියන්නේ මේ වගේ සරල නිරූපණය කරන්න බෑ සංකීර්ණ අවයවයක්. ඒ සංකීර්ණ අවයවය grade 9 පොඩි දරුවෙකුගේ මොළයට තේරුම් ගන්න ටිකක් අමාරුයිනේ මතක තියාගන්න අමාරුයිනේ. ඒ නිසා තමයි මම මේ වගේ හරිම සරල රූපයක් පාවිච්චි කරන්නේ කියලා දෙන්න. ඉතින් අපේ හදවත කියන එක ළමයි අපිට මෙම නිරූපණය කරලා තියෙන මගේ මේ වම් අත පැත්ත අපේ හදවතේ වම. මේ දින වම් කොටස දකුණ ඒ විදිහටම දකුණු කොටස මෙහෙම නිරූපණය කරලා තියෙනවා. ඉතින් අපේ හදවත කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි වම් කොටස අනිත් පැත්ත දකුණු කොටස. එහෙනම් වම් සහ දකුණ කියලා කොටස් දෙකයි. ඒ වගේම අපිට හදවත ඉහළ කොටස සහ පහළ කියලා ආපහු කොටස් වලට කඩන්න පුළුවන්. ඉහළ පහළ. ඉතින් ඔය විදිහට මම මේව කොටස් හතරක් නිරූපණය කරනවා. අපි හදවතේ ඉහළ කොටසට කියනවා කර්ණිකා කියලා. පැහැදිලිද? හදවතේ පහළ කොටස් වලට අපි කියනවා කෝෂිකා කියලා. ඔය විදිහට කර්ණිකා දෙකකුයි කෝෂිකා දෙකකුයි මගින් තමයි අපේ හදවත සමන්විත වෙන්නේ. හරිද? පහසුවට මම මේ රූප පාවිච්චි කරගෙන නිරූපණය කරන්න. එතකොට මම කියන්නේ වම් පැත්ත තියෙන විතර වමේ තියෙන ඉහළ කොටස හදවතේ වමේ තියෙන ඉහළ කොටස සහ හදවතේ දකුණු තියෙන ඉහළ කොටස. දකුණු පැත්තේ ඉහළින්ම තියෙන කුටීරය අපි කියනවා ළමයි දකුණු කර්ණිකාව. හදවතේ වම් පැත්තේ ඉහළින්ම තියෙන කුටීරය අපි කියනවා වම් කර්ණිකාව. ඒ වගේම හදවතේ දකුණු පැත්තේ පහළ කොටස කෝෂිකාව. හදවතේ වම් පැත්තේ පහළ කුටීරයේ කොටස වම් කෝෂිකාව. එහෙනම් හදවතේ කොටස් හතරයි. අපි කොටස් හතර කියන එක මෙතන නිරූපණය කරනවා. හදවතේ කුටීර හතරක් කියලා. එහෙනම් කුටීර හතරයිනේ. මොනවද කුටීර හතර? දකුණු කර්ණිකාව, වම් කර්ණිකාව, දකුණු කෝෂිකාව, වම් කෝෂිකාව. පැහැදිලිද? දැන් මේ කර්ණිකා සහ කෝෂිකා කුටීර විදිහට මම නිරූපණය කරන්නේ. මෙන්න කුටීර. එතකොට
මේ කුටීර අතර රුධිරය හුවමාරු වෙන්න ඕනේ. මේ රුධිරය හුවමාරු වෙද්දී කර්ණිකාවක් සහ කෝෂිකාවක රුධිරය හුවමාරු වෙන්න අපි මෙන්න දොරවල් වගේ කොටස් දෙකක් අපිට වෙන කපාට දෙකක් නිරූපණය කරනවා. එතකොට මේ කපාට කියන ඒවා හරියට දැන් දොරක් වගේ කියලා හිතා ගන්නකො. එක කුටීරයක ඉඳන් අනිත් කුටීරයකට රුධිරය යන්න පාවිච්චි කරන දොර වගේ එකක්. කුටීරය හරහා මාරු වෙන්න පාවිච්චි කරනවා අපි කපාට. පැහැදිලිද? එතකොට මේ කපාට වමේ තියෙන කපාටය අපි හඳුන්වනවා ද්විතුණ්ඩ කපාට. මෙව මතක තියාගන්න ලේසි. ද්වි කියද්දි දෙකයිනේ. වමේ කියද්දි දෙක එන්නේ. මේ අපි මතක තියාගන්න ලේසි ක්‍රමයක්. වම් පැත්තේ තියෙනවා වම් කර්ණිකාව සහ වම් කෝෂිකාව. ඒතර වමේ කර්ණිකාව සහ කෝෂිකාව අතර රුධිරය හුවමාරු වෙන්නේ මේ කපාටය හරහා. වම කියද්දි අකුරු දෙකයි. එහෙනම් ද්වි. මතක තියාගන්න ලේසි. වම දෙක. ද්විතුණ්ඩ කපාටය. වමේ තියෙන්නේ ද්විතුණ්ඩ කපාටය. පැහැදිලිද? ඊට පස්සේ අපි කතා කරමු හෘදයේ දකුණු කොටස. දකුණු කර්ණිකාව සහ දකුණු කෝෂිකාව අතර රුධිරය හුවමාරු වෙන පාවිච්චි කරනවා ත්‍රිතුණ්ඩ කපාටම දකුණ. දකුණ කියද්දී අකුරු 3යි. එහෙනම් ත්‍රිතුණ්ඩ කපාට මතක හිටින්න ලේසි එක. හරිද? ඊට පස්සේ මම කියවනේ මේ කර්ණිකාව දෙකයි කෝෂිකාව තියෙනවා කියලා. අපේ හදවතේ සිට රුධිරය පිටතට ගෙනියන්නේ ළමයි ධමනි මගින්. හරිද? මම හදවතෙන් මුළු ශරීරය පුරාම රුධිරය බෙදා හැරීමක් සිද්ධ කරනවා හදවතේ සිට. දැන් අපේ හදවතේ ඉඳන් රුධිරය ගෙන යනවා කියවනේ. මේ රුධිරය පිරිසිදු රුධිරය සහ පිරිසිදු රුධිරය කියලා අපිට රුධිරය කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එතකොට අපේ දේහය පුරා පිරිසිදු රුධිරය ගමන් කරන්න හදවතේ සිට රුධිරය ගමන් කරන්න පාවිච්චි කරනවා ධමනි. හරි? ඉතින් හදවත වෙතට රුධිරය ගෙන එනවා ශිරා මගින්. එතකොට හදවතේ සිට රුධිරය ගෙන යන ප්‍රධාන ධමනි මහා ධමනි ආකාර දෙකක් අපි කතා කරනවා. එකක් තමයි කුප්පුසීය මහා ධමනිය සහ සංස්ථානික මහා ධමනිය. කුප්පුසීය මහා ධමනිය සහ සංස්ථානික මහා ධමනිය. මේ ධමනිය ආරම්භ වෙන්නේ කෝෂිකාවලින්. කොහොමද අපි එහෙම මතක තියාගන්න? මේ බලන්න. දකුණු කෝෂිකාවෙන් ආරම්භ වෙනවා කුප්පුසීය මහා ධමනිය. වම් කෝෂිකාවෙන් ආරම්භ වෙන්නේ සංස්ථානික මහා ධමනිය. දකුණේ කුප්පුසීය, වමේ සංස්ථානික. මේක මතක තියාගන්න මම කියන්නම් දකුණේ පූසක්. දකුණේ පූසයි වමේ සංස්ථානික වමේ සතේ. දකුණේ පූස වමේ සතේ. එහෙනම් දකුණු කෝෂිකාවෙන් ආරම්භ වෙන්නේ කුප්පුසීය මහා ධමනිය. වම් කෝෂිකාවෙන් ආරම්භ වෙන්නේ වමේ සතේනේ. වම් කෝෂිකාවෙන් ආරම්භ වෙනවා සංස්ථානික මහා ධමනිය. පැහැදිලිද? ළමයි. දැන් හෘදයේ සිට රුධිරය පිටතට ගෙන යන්න තමයි ධමනි පාවිච්චි කරන්නේ. එතකොට මෙතන ධමනි ආකාර දෙකක් තියෙනවනේ. මෙතන තියෙන මේ කුප්පුසීය මහා ධමනියෙන් කරන්නේ ළමයි හදවතේ සිට පෙනහැලි දක්වා. රුධිරය අරගෙන යන එක. ඉගෙන මේක කුප්පුසීය පෙනහැලි කියද්දි පෙනහැලි වලට රුධිරය අරගෙන යන්නේ එහෙනම් කුප්පුසීය මහා ධමනිය. තේරුණාද? පෙනහැලි වල අරගෙන කුප්පුසීය. එහෙනම් සංස්ථානික මහා ධමනියෙන් කරන්නේ ඉතිරි අවයව වෙත රුධිරය අරගෙන යන පාවිච්චි කරලා අපි සංස්ථානික මහා ධමනිය. හරි නේද? ආයි කියනවා අපේ හදවත ගත්තොත් එහෙනම් ප්‍රධාන කුටීර හතරක් තියෙනවා. වම් කර්ණිකාව, වම් කෝෂිකාව, දකුණු කර්ණිකාව, දකුණු කෝෂිකාව. එතකොට මේ කර්ණිකා සහ කෝෂිකා අතර රුධිරය හුවමාරු වෙන්න පාවිච්චි කරනවා කපාට. එතනත් කපාට ආකාර දෙකක් තියෙනවා. වම් කර්ණිකාව සහ වම් කෝෂිකාව අතර වම පාවිච්චි කරන්නේ ද්විතුණ්ඩ කපාටය. දකුණු කර්ණිකාව සහ දකුණු කෝෂිකාව අතර රුධිරය හුවමාරු වෙන්නේ දකුණු ත්‍රිතුණ්ඩ කපාටය. පැහැදිලිද? එතනට පාවිච්චි කරා වෙනම කපාට. ඊට පස්සේ අපි කතා කරා ධමනි සහ ශිරා ගැන. හෘදයේ සිට පිටතට රුධිරය අරගෙන යනවා කිව්වේ ධමනි මගින්. පිටත තියෙන රුධිරය හෘදයේ දෙසට අරගෙන එන්නේ ශිරා මගින්. එතකොට ප්‍රධාන ධමනි ආකාර දෙකක් කතා කරනවා. කුප්පුසීය මහා ධමනිය සහ
සංස්ථානික මහා ධමනය කියලා. එතන මේ ධමනි දෙකම ආරම්භ වෙන්නේ කෝෂිකාවලින්. දැන් කෝෂිකා දෙකක් තියෙනවානේ. දකුණු කෝෂිකාව සහ වම් කෝෂිකාව. මේ දකුණු කෝෂිකාවෙන් ආරම්භ වන ධමනිය පුප්පුසීය මහා ධමනිය. දකුණු කෝෂිකාවෙන් ආරම්භ වන ධමනිය පුප්පුසීය මහා ධමනිය. වම් කෝෂිකාවෙන් ආරම්භ වෙනවා සංස්ථානික මහා ධමනිය. එතකොට මම කිව්වා පුප්පුසීය මහා ධමනිය කරන්නේ පෙරහැලි වලට රුධිරය අරගෙන යන එක. හරි. ඉතින් ටික බලමු. දැන් මම ආයි කියනවා ධමනි වලින් හෘදයෙන් පිටත රුධිරය අරගෙන යනවා කියවනේ ශිරාමගෙන් හෘදය වෙතට රුධිරය අරගෙන යනවා. හරිද? එතකොට මේ හෘදයෙන් ඉවතට රුධිරය අරගෙන යන ධමනි ආකාර දෙක පටන් ගත්තේ කෝෂිකාවලින්. දකුණු කෝෂිකාවේ පුප්පුෂීය මහා ධමනිය ආරම්භ වුණා. වම් කෝෂිකාවේ සංස්ථානික මහා ධමනිය ආරම්භ වුණා. මෙන්න මේ විදිහට. එතන මේ පුප්පුෂීය මහා ධමනියයි සංස්ථානික මහා ධමනියයි ආරම්භ වන ස්ථානයේ කපාට දෙකක් තියෙනවා. ඔය කපාට දෙකටම අපි පොදුවේ කියන්නේ අඩසඳ කපාට කියලා. තේරුණාද? එමායි මතක් කරොත් අද කාලේදී මම කිව්වා පුප්පුෂීය මහා ධමනියෙන් රුධිරය අරගෙන යන්නේ හෘදයේ සිට පෙනහැල්ලට. තේරුණාද? එතන මේ පුප්පුෂීය කෙදිප්ප පෙනහැල්ල කෙදිප්ප. එතන පුප්පුෂීයෙන් පෙනහැල්ලට. එහෙම මතක තියාගන්න. ලේසි. සංස්ථානික මහා ධමනියෙන් කරන්නේ හෘදයේ ඉඳලා අනිකුත් අවයව වල රුධිරය අරගෙන යන්නේ සංස්ථානික මහා ධමනියෙන්. හරිද? එතකොට ඒ ධමනි කතාව ගැන ගත්තොත් එහෙම ධමනියකින් කරන හෘද ඉවත රුධිරය අරගෙන ඉතන හෘදයේ ඉඳලා අපේ හිස් මුදුනේ ඉඳලා පාදාන්ත දක්වා හැම කුඩා ස්ථානයකට හැම ස්ථානයකම රුධිරය අරගෙන යන්න ඕනේ. ඒතර ඕක රුධිරය පොම්ප කරන්න ලොකු ප්‍රෙෂරයකින් තමයි රුධිරය ගමන් කරන්නේ. ඒතර ප්‍රෙෂරයකට ඔරොත්තු දෙන්න ධමනි වල ඝනත්වය සහ ප්‍රත්‍යස්ත බව ශිරාවලට සාපේක්ෂව වැඩි. ශිරාවලට සාපේක්ෂව ධමනි වල ඝනත්වයයි ප්‍රත්‍යස්ත බවයි වැඩි. ඇයි වැඩි උනේ? ධමනි වලින් රුධිරය ගමන් කරනකොට ඒ ඇතිවන පීඩනය ශිරාවලට සාපේක්ෂව වැඩි හින්දා. ශරීරය පුරාම රුධිරය පොම්ප කරන ලොකු පීඩනයක් එන හින්දා. තේරුණාද? එතකොට දැන් ධමනි වලින් පිරිසිදු ලේ ටික අරගෙන ගිහිල්ලා ශරීරය පුරාම බෙදලා යනවා. ඊට පස්සේ දැන් අපිරිසිදු ලේ ටික තියෙන මේක නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය රුධිරයත් එක්ක මිශ්‍ර වීමක් සිද්ධ වෙනවා. ඒතර නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය අපද්‍රව්‍යත් එක්ක රුධිරය නැවත හදවතට එන්න ඕනේ. ඒ හදවතට රුධිරය අරගෙන එන්නේ ශිරාමගෙන්. තේරුණාද? එතකොට මේ ශිරා විවෘත වෙන්න ඇවිල්ලා කර්ණිකාවට. දැන් හදවතට ශිරාමගෙන් රුධිරය අරගෙන එනවා. ඒ අරගෙන එන රුධිරය ශිරාමගෙන් හදවතට අරගෙන රුධිරය විවෘත වෙන්නේ මේ කර්ණිකා කොටස් වලට. එතකොට හදවතේ දකුණු පැත්තේ තියෙන ඉහළින් තියෙන දකුණු කොටස දකුණු කර්ණිකාවට උත්තර මහා ශිරාව සහ පහළින් අගර මහා ශිරාව විවෘත වෙනවා. ඇත්තටම වෙන්නේ හෘදයට ඉහළින් තියෙන අවයව වල සිට රුධිරය අරගෙන යෑම සිද්ධ කරන උත්තර මහා ශිරාව ඔස්සේ. පහළින් තියෙන කොටස් වල රුධිරය අරගෙන යෑම කරන්නේ අගර මහා ශිරාව ඔස්සේ. ඒතර මම මේක මතක හිටින්න ලේසි වෙනද මේ රූපේ පාවිච්චි කරේ. මේ පහළින් අගර මහා ශිරාව වෙනවා, ඉහළින් දකුණු කර්ණිකාවට උත්තර මහා ශිරාව විවෘත වෙනවා. ඊට පස්සේ හෘදයේ වම් පැත්ත වම් කර්ණිකාවට විවෘත වෙන ප්‍රධාන ශිරාකාරය තමයි පුප්පුෂීය ශිරා. වම් කර්ණිකාවට විවෘත වෙන්නේ පුප්පුෂීය ශිරා. එතන මේ බලන්න ඒක දකුණු පුප්පුෂීය ශිරා සහ වම් පුප්පුෂීය ශිරා කියලා වම් පුප්පුෂීය ශිරායි වම් පුප්පුෂීය ශිරා සහ දකුණු පුප්පුෂීය ශිරා කියලා කොටස් දෙකකට හදන්න පුළුවන්. එතකොට මේක මේ වම් කර්ණිකාවට විවෘත වෙනවා කියලා පෙන්වන්න තමයි මම මතක හිටින්න පහසු වෙන්නේ පඩේකින් නිරූපණය කළා තියෙන්නේ. ඒතර මේ රූප සටහන් මම භාවිතා කරන මතක හිටින්න පහසු වෙන්න විතරයි. දැන් අර සංකීර්ණ රූපෙත් එක්ක අපිට මේ කරුණු මතක හිටින්න ටිකක් අමාරුයිනේ. හරි. දැන් ධමනියක් කියන එක ගත්තම මේ ධමනිය ගිහිල්ලා හැම අවයවයකටම රුධිරය අරගෙන යන්න ඕනේ.
දමනිය ආපහු කොටස් වලට බෙදෙනවා. මේ දමනිය ආපහු දමනිකා වලට බෙදෙනවා. දමනිකා ආපහු කේශනාලිකා කියන කොටස් වලට බෙදෙනවා. කියන්නේ දමනිය කොටස් බෙදුනා දමනිකාව විදියට දමනිකාවත් ආපහු පොඩි පොඩි කොටස් කේශනාලිකා වලට බෙදෙනවා. තේරුණාද? මේ කේශනාලිකා ශරීරය පුරා ගමන් කරන සෛල හරහාම තමයි. ඒතර මේ කේශනාලික දමනි වලින් ගොඩක් වෙලාවට ඔක්සිජන් පිරිසිදු වාතය ඒ වගේම මේ දේහයට අවශ්‍ය කරන පෝෂක ටික ඔක්කොම අරගෙන යන දමනි මගින්. එතකොට මේ දමනි බෙදලා අන්තිමට කේශනාලිකා බවට පත් වෙන මේ කේශනාලිකා හරහා කේශනාලිකා මගින් සෛල වලට එන වායු පෝෂක වගේ ද්‍රව්‍ය ලබා දීමක් සිද්ධ කරනවා. තේරුණාද? ඒ වගේම මේ කේශනාලිකා දැන් මොම් බෙදලා ගිහලා ආපහු කේශනාලිකාව එකතු වෙලා තමයි අනුශිරා හැදෙන්නේ. මේ අනුශිරාව එකතු වෙලා තමයි ශිරා හැදෙන්නේ. මේක චක්‍රයක් වගේ. දමනි වලින් දමනිකා බෙදුනා දමනිකාව කේශනාලිකාව එකතු වෙනවා. ආපහු මේ කේශනාලිකාව එකතු වෙලා තමයි අනුශිරා හැදෙන්නේ. අනුශිරාව එකතු වෙලා තමයි ශිරා හැදෙන්නේ. පැහැදිලිද? එතකොට දැන් මම කියන්නේ කේශනාලිකාව යන්නේ සෛල හරහාමයි කියලා. ওই සෛල හරහා යනකොට කේශනාලිකාවල තියෙන මේ දමනි බෙදලා හැදිච්ච කේශනාලිකාවල තියෙන වායු සහ පෝෂක සෛල වලට දෙනවා. ඒකෙම අනිත් පැත්තක් වෙනවා සෛලවල තියෙන නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය කේශනාලිකාව වලට ලැබීම සිද්ධ වෙනවා. පැහැදිලිද? එතකොට ආපහු කේශනාලිකා දැන් ශිරා වලටපත් වෙනවනේ. මේ කේශනාලිකා අනුශිරා ශිරා ආපහු ওই ශිරාව විදිහට කුකුෂී ශිරාව මගින් හෝ උත්තර මහා ශිරාව අධර මහා ශිරාව මොනියම් හෝ ශිරා ආකාරයකින් වම් කර්ණිකාවට එනවා. ආපහු මේක චක්‍රයක් වගේ නැවත නැවත සිද්ධ වීමක් තමයි සිද්ධ වෙන්නේ. තේරුණාද? එතකොට මේ කොටස තමයි දැන් රුධිර සංසරණ පද්ධතිය මානව රුධිර සංසරණ පද්ධතියේ grade 9 වලට අපිට කතා කරන්න හදවතේ ස්ට්‍රක්චර් එකත් එක්ක කතා කරන්න දෙන්නේ මෙන්න මේ කොටස් ටික. ඒතර අපි ඊළඟ වීඩියෝ එකෙන් රුධිරයේ සංඝටක හා කෘත්‍ය කියන කොටස කතා කරමු. ඒකේ ෂෝට් නෝට් එකක් විදියට සහ කෙටි ක්‍රම මතක හිටින්න සරල සහ පැහැදිලිව ඔයගලන්ට වීඩියෝස් බලා ගන්න පුළුවන්. ඉතින් දිගට මේ වගේ වීඩියෝස් බලන්න ඕන නම් මාත් එක්ක රැඳිලා ඉන්න. එතකොට දවසේ ප්‍රශ්නේ තමයි ඔයගොල්ලෝ කමෙන්ට් කරගෙන යන මේකේ උත්තරේ මොකද ප්‍රශ්නේ? හෘදයේ කුටීර ගණන කීයද? මතක ඇතිනේ මම වීඩියෝ එක පටන් ගද්දි මුලින්ම කියලා දුන්නා හෘදයේ කුටීර ගණන. ඒ කුටීර ගාන කීයද කියලා තමයි ඔයගලන්ගේ අද දවසේ ප්‍රශ්නේ. කමෙන්ට් එකක් දාගෙන යන්න. Thank you.